බෝවන් සෑහෙන කාලෙකට පස්සේ මේ වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුණා මේ මටත් ගොඩක් කාලෙකින් මෙතනට එන්න බැරි වුණා මේ අද ආවා ඉතින් වීඩියෝ එකක් ගන්න හිතුණා ලස්සන තැනක් අද නම් එතන හරිය නිදහස් නිස්කලංකයි සෙනගත් නැහැ සීසන් එක නෙමේ නිසා ඉතින් වින්ටර් සීසන් එක ඇවිල්ලා තියෙන්නේ ගොඩක් සීතලයි වහිනවා තිකටම ඉතින් කියලා බලමු මොකක්ද මේ ප්ලේස් එක කියලා තියෙනවා පඩි පෙලක් නගින්න උඩට හරි මහන්සි මේ සීසන් එක නිසා පොඩ්ඩක් හිම්බිරිස්සා අතදිලා අමාරුයි ටිකක් මෙතන සීතල වැඩි පඩි නගිනකොට ටිකක් මහන්සි යිට මම ඉන්නේ ප්‍රෝතරස්වල මම ඉන්න ටවුන් එකේ කිලෝමීටර් 5ක් 6ක් විතර එහා සිගන පොඩි නෙමේ ලොකු ටවුන් එකක් සංචාරක කලාපයක් බලන්න පේන විදිහ අර පැත්තේ ඔය තියෙන ඔක්කොම හොටෙල්ස් සහ විලා මේ කාලේ ඉතින් ටූරිස්ලා නැහැ ඕම අඩු පිරිසක් තමයි ඉන්නේ සමර් ටයිම් එකේදී මේ හරි බිසි මේ ටවුන් එක ලංකාවේ ඔය හික්කඩුව උණවටුන අරුගම්බේ වගේ තමයි සෑහෙන ලොකු සංචාරක පිරිසක් එනවා මේ පැතිවලට යාළුවෙක් ඉන්නවා. එයා හරිම ලස්සනයි. එයා හරි යාළුයි. මෙතෙන්ට ආවම බලා ගන්න පුළුවන් අතරම මේ ප්‍රෝතරස් වල ටවුන් එක සම්පූර්ණ view එක පේනවා මෙතෙන්ට. එතන ඉඳලා කප්පාරි කියන ටවුන් එක පැත්තට එනකම්ම එක දිගටම පේනවා. ඒ වගේම තමයි මෙතන උඩට ආවම සයිප්‍රස් වල තියෙනවා සමහර අය දන්නවා සමහර අය දන්නේ නැහැ. තුර්කි පාලන ප්‍රදේශයක් ඒකට දෙකට බෙදලා තියෙනවා. මට මතක විදිහට 1976 ආක්‍රමණයක් කරලා රටින් කොටසක් අල්ලගන්නවා තුර්කින්. ඉතින් මෙන්න මේ පැත්තෙන් ඔය කඳු ටිකක් එක්ක මම දන්නේ පේනවද කියලා.
තැනක්. ඒ වගේ මෙතන මේ දින චර්ච් එක ගොඩක් පරණ. ඒ වගේම අපේ වචනෙන් කියනවා නම් පාස්කල් තියෙන චර්ච් එකක් කියලා තමයි සලකන්නේ. ඉතින් ගොඩක් මිනිස්සු මෙතනට එනවා. චර්ච් එක බලන්න, ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම සමහර පිටාවක් තියෙන නිසා මිනිස්සු ආසිය විතර කරලා යන්නත් මෙතනට එනවා. ඉතින් මේ වගේ අර හාස්කම් කතාවත් එක්ක තමයි මෙන්න මේක සම්බන්ධ වෙන්නේ. මේ තියන්නේ ප්‍රාර්ථනාවන් ලංකාවේ පටුරු ගැට ගහනවා වගේ ගස්වල මේ වෙනම ඒවට වෙන් කරපු තැන් තියෙනවා. ගස්වල එයාලගේ ප්‍රාර්ථනාවන් ලියලා සමහර ඒ වගේ ෆොටෝස් එල්ලලා බලා ගන්න පුළුවන් විවිධාකාර ප්‍රාර්ථනාවන් තමයි ඉතින් මේ තියෙන මිනිස්සුන්ගේ. එහෙම තමයි ඉතින් එක එක රටවල් වල සංස්කෘතිය විවිධාකාරයි. ඉතින් මේ රටේ සංස්කෘතිය සහ මේ මිනිස්සුන්ගේ ජීවන රටාවත් එක්ක බැඳිච්ච දේවල් තමයි මේ දකින්න තියෙන්නේ.
එහෙනම් ආයේ ලස්සන තැනකට හම්බෙමු. නීලෙන් නම් හැමෝටම ජය වේවා සුබ වේවා.